Hello little ones. ඔන්න teacher අදත් ආවා ඔයාලට ලස්සන poem එකක් කියලා දෙන්න. මේ poem එක ඇතුලේ චූටි story එකකුත් තියෙනවා. අපි බලමුද මොකක්ද මේ කියලා? It's about Little Miss Muffet. Little Miss Muffet කියන්නේ ඔයාලා වගේ චූටි girl කෙනෙක්. Little Miss Muffet sat on a tuffet. මෙයා ඉඳගත්තලු. මෙයා නම් ඉන්නේ දැන් garden එකේ චූටි bench එකක ඉඳගත්තලු. පොඩි පුටුවකට stool එකකට එහෙම නැත්නම් bench එකකට අපි කියනවා tuffet එකක් කියලා. මේක ඉඳගෙන මොයා මොකද කරේ? Eating her curds and whey. මේ poem එකේ Little Miss Muffet කෑවේ curd නෙමෙයි. curd කියන්නේ මී කිරි. curds කියන්නේ මී කිරි කෑලි. මී කිරි හොඳට තද කරලා හදන්න පුළුවන් චීස් වගේ කෑලි විදිහට. අන්න ඒ කෑලි විදිහට හැදුවොත් අපි ඒකට කියනවා curds කියලා. මේ curds කන්නේ මී කිරි වලින් හැදෙන වතුරත් එක්ක. ඒකට අපි කියන්නේ whey කියලා. එතකොට Little Miss Muffet මේ ඉඳගෙන කන්නේ curds and whey. දැන් කකා ඉන්නකොට along came a spider. කවුද ආවේ? spider කෙනෙක්. And sat down beside her. ඇවිල්ලා එයාගේ ළඟ ඉඳගත්තා. And frightened Miss Muffet away. අනේ මේ මකුලුවා බය කරානේ අපේ ගර්ල්ව. අපේ Little Miss Muffet බය වෙලා දිව්වා. දැන් ඕක තමයි අපේ චූටි ස්ටෝරි එක. අපි ඒක ලස්සනට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද poem එකක් වගේ. අපි ප්‍රැක්ටිස් කරමු. Listen, look and follow me. Let's start. Little Miss Muffet sat on a tuffet, eating her curds and whey. Along came a spider and sat down beside her and frightened Miss Muffet away. බය වෙලා තිබ්බා. ඇත්තටම ඉතින් බය වෙන්න ඕනේ නෑ නේද කවුරුවත් බය කරන්න ආවට. අපි බය වෙන්න ඕනේ නරක වැඩ කරන්න විතරයි. හොඳ වැඩ නරක වැඩ කියලා අපි ඉගෙන ගන්නවානේ. අපේ ආගමෙන් ඉගන්වනවා, අපේ ටීචර්ස්ලා උගන්වනවා. අපි හැම වෙලේම බය වෙන්න ඕනේ මොනවටද? නරකයි කියන දේවල් කරන්න විතරයි. අනිත් කිසි දෙයකට අපි බය වෙන්න ඕනේ නෑ. ඒ හැම දෙයකටම උත්තරයක් තියෙනවා, ආන්සර් එකක් තියෙනවා. ඒ හැම දෙයකටම උත්තර දෙන හැටි, ආන්සර් කරන හැටි අපි ඉගෙන ගත්තොත් අපිට සතුටින් ඉන්න පුළුවන්. අපරාධේ බය වෙන්න නැතුව හිටියා නම් එයාට මී කිරියක නිදහසේ කන්න තිබුණා. එයාට තිබුණානේ ස්පයිඩර්ටත් ටිකක් දෙන්න නේද? අන්න ඒ විදිහට ෂෙයා කරගත්තා නම් බය වෙන්න නැතුව හිටියා නම් දෙන්නම සතුටින්. මේ poem එක සින්දුවක් වගේ කියන්නත් පුළුවන්, ස්ටෝරි එකක් වගේ කියන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න නිවැරදිව වචන උච්චාරණය කරන්න, අනිත් කෙනාට ඇහෙන්න, ශබ්දෙට කියන්න. ඒ කියන කතන්දරයක් වගේ කියනකොට මූණෙන් ඔයා facial expressions දෙන්න. ඒ කියන්නේ මූණෙන් තේරුම අහගෙන ඉන්න කෙනාට, බලන් ඉන්න කෙනාට ආස විදිහෙන විදිහට ඔයා කියන්නත් ඕනේ. ප්‍රැක්ටිස් කරලා ඔයා ප්‍රැක්ටිස් කරාද කියන එක මට කමෙන්ට් එකක් දානවද? ඔන්න ටීචර් බලන් ඉන්නවා ඔයාගේ කමෙන්ට් එකට. ඔයා මේකට කැමතිද නැද්ද කියලා. තව ලස්සන ස්ටෝරීස්, එහෙම නැත්නම් poems, තව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාලට පුළුවන් subscribe කරන්න. ටීචර් ගෙදරට එනවා ඔයාලට මේ ලස්සන චූටි දේවල් කියලා දෙන්න. අද යන්නම්, අයත් එන්නම්.